ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ සහ මහව ප්‍රදේශ හරහා ගලා බස්නා දැදුරු ඔය අවහිර කරමින් ඉදිකර ඇති මෙම මහා පරිමාණ බහුකාර්ය වාරිමාර්ග ව්‍යාපෘතිය අතීතයේ ජජ්ජර නදිය නමින් හැඳින්වුණු ගංගාවක ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කළ ඉංජිනේරු විශිෂ්ටත්වයකි. මූලික අධ්‍යයන කටයුතු 2006 වසරේදී ආරම්භ වූ අතර ඉදිකිරීම් කටයුතු 2008දී ආරම්භුණි. මෙරට ඉංජිනේරු ශක්තියෙන් නිම වූ මෙම ව්‍යාපෘතිය 2014 නොවැම්බර් 22 දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන ලදී. ප්‍රධාන අරමුණ මහා මුහුදට අපතේ ගලා යන දැදුරු ඔයේ ජලය වාරිමාර්ග හා කෘෂිකාර්මික කටයුතු සඳහා රඳවා ගැනීම සහ කලාපයේ ජල විදුලි උත්පාදනයයි. වේල්ලේ වර්ගය දැවැන්ත පස්බැමි වේල්ලකි. වේල්ලේ දිග මීටර් 2400කට ආසන්න දිගකින් යුක්තය. වාන් දොරටු ජල මට්ටම පාලනය කිරීම සඳහා ප්‍රධාන වාන් දොරටු 8ක් මෙහි ස්ථාපිත කර ඇත. කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල අක්කර 27000කට වැඩි වගාබීම් ප්‍රමාණයකට වම් ඇල, මධ්‍යම ඇල සහ දකුණු ඇල හරහා අඛණ්ඩව වාරි ජලය සපයයි. ඔය ජලමූලාශ්‍රය කිලෝමීටර් 33ක් දිග කොන්ක්‍රීට් ට්‍රාන්ස්බේසින් ඇලක් හරහා ඉඟිනිමිටිය ජලාශය වෙත සම්බන්ධ කරමින් බතලගොඩ ඇතුළු කුඩා වැව් පද්ධති රාශියක් පෝෂණය කිරීමට දායක වේ. මහින්ද රාජපක්ෂ සමයේ රටට දායාද කළ දැවන්ත සංවර්ධන කටයුත්තකි. සැතපුම් සටහන් සමග එකතු වන ඔබ සැමට ස්තුතිය. නැවතත් දවසක හමුවෙමු ඉතිහාස නටබුන් දිගේ. එතෙක් ඔබට තෙරුවන් සරණයි.